ඔබ මේ දිනවල ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟ නරඹනවා නම් ප්‍රේක්ෂකාගාරයේ ඉඳන් එන එක දිගට බෙරගහමින් සින්දු කියමින් නටන සුදු ජාතිකින් පිරිසක් අනිවාර්යයෙන්ම දකින්න ඇති. ඔවුන් තමයි ලෝක ප්‍රකට බර්මි ආමි කියලා කියන්නේ. මොවුන් නිකන් ක්‍රිකට් ලෝලීම් පිරිසක් නොවේ. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඕනෑම රටකට යන සංවිධානාත්මක හමුදාවක් වගේ පිරිසක්. ඉතින් යාළුවනේ අද අපි කතා කරන්නේ ඔවුන්ගේ ආරම්භය සහ ඔවුන් ලංකාවට ආපු මේ සංචාරය ගැනයි. වීඩියෝ එකට යන්න කලින් මම මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න ගමන් වීඩියෝ එකට like එකක් දාලා පහලින් comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි බලමු මොකද්ද මේ බර්මි කියන වචනේ තේරුම කියලා. ශබ්ද කෝෂයට අනුව මෙහි තේරුම මදක් පිස්සු නැත්නම් මෝඩ යන්නයි. 1994 අවුරුද්දේ එංගලන්ත කණ්ඩායම ඕස්ට්‍රේලියාවට සංචාරය කරද්දී එංගලන්තය අන්ත පරාජයකට පත්වන බව දැනදනත් දහස් ගණන් සැතපුම් ගෙවාගෙන ඇවිත් කණ්ඩායමට සහාය දුන් මේ පිස්සු ක්‍රිකට් ලෝලීන්ට ඕස්ට්‍රේලියානු මාධ්‍ය තමයි මේ නම මුලින්ම තිබ්බේ. අද වෙනකොට ඔවුන් එංගලන්තයේ ලියාපදිංචි සමාගමක්. ඔවුන්ගේ එකම අරමුණ ක්‍රිකට් ක්‍රීඩාව විනෝදජනක දෙයක් බවට පත් කිරීමයි. මයිකල් ඇතටන් නායකත්වයේ දුන් කාලේ ආරම්භ වුණු මේ ගමන අද වෙනකොට ලෝකයේ ඕනෑම ක්‍රිකට් ක්‍රීඩාංගණයක ප්‍රබල හඬක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟාවලිය දෙස බැලුවොත් බර්මි ආමි කණ්ඩායම ලංකාවට එන්නේ බොහෝම කැමැත්තෙන්. ඔවුන් ගාල්ල මහනුවර වගේ ක්‍රීඩාංගණවලට හරිම ආදරෙයි. ඔබ දකින්න ඇති කොළඹ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා එංගලන්ත ප්‍රථම එක්දින තරඟයේදී වෙනමම පැත්තක ඉඳගෙන ලංකාවේ දැඩි අවු රශ්මිය මැද්දේ වුණත් මොවුන් සින්දු කියන අපූර්ව ලංකාවේ රසිකයන් සමග එකතු වෙලා පපරි සංගීතයට නටන ඔවුන් ශ්‍රී ලාංකික අපේ ආගන්තුක සත්කාරය ලෝකේ පුරා ප්‍රචලිත කරන්නත් ලොකු උදව්වක් වෙනවා. ඔවුන් මත්පැන් පානය කරමින් ටිකක් ഘോഷාකාරී ලෙස හැසිරුණත් ඔවුන් කිසිම වෙලාවක ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නේ නැහැ. ඒ වගේම බර්මි ආමි කණ්ඩායම කියන්නේ ක්‍රීඩකයන්ට මානසිකව බලපෑම් එල්ල කරන්න පුළුවන් පිරිසක්. ඕස්ට්‍රේලියාවේ මිචල් ජොන්සන් පවා පිළිගත්තා ඔවුන් කියන සින්දු නිසා තමන් නොසන්සුන් වුණා කියලා. He bowls to the left, he bowls to the right කියන සුප්‍රසිද්ධ ගීතය ඔවුන් නිර්මාණය කරේ ජොන්සන්ව අපහසුතාවයට පත් කරන්නයි. ඒ වගේම ඔවුන් එංගලන්ත නායකයන් වෙනුවෙන් විශේෂිත ගීත ගායනා කරනවා. මේ දිනවල ඔවුන්ගේ බෙරහඬින් මුළු ක්‍රීඩාංගණෙම දෙවනත් වෙනවා ඔබ අහන්න ඇති. ඉතින් යාළුවනේ ක්‍රිකට් කියන්නේ නිකම්ම පිත්තයි පන්දුවයි අතර සටනක් නෙවෙයි. මෙන්න මේ වගේ වර්ණවත් ප්‍රේක්ෂකයන් නිසා ඒක ලොකු උත්සවයක් බවට පත් වෙලා තියෙනවා. ඔබත් මේ දිනවල තරඟ නරඹන්න ගිහින් බර්මි ආමි කණ්ඩායම දැක්කනම් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ රසවත් ක්‍රිකට් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔගොල්ලෝ හැමෝටම ජයග්‍රාහී දවසක්.